සේනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයයි. දැන් ඉන්නේ කමකුරාවල පරණ ගම්මානයක් කමකුරා කියන්නේ. ඔන්න මෙතන ඉඳලා කිලෝමීටර් 1කමාරක් වගේ දිනනවා අපි දැන් යන ප්ලේස් එකට. අපි ඉන්නේ දැන් වින්ගයක් වගේ ඇතුලේ මේ හරිය මානව සීතලක් තියෙන්නේ. මෙහි ඇවිල්ලා ගස් කොළන්ගෙම දෙනවා. ජපානයේ පරණ පැද්දා. මෙන්න තියෙනවා පරණ බඩු වගේක් තියෙනවා මෙතන බලන්න ලස්සන. ඔන්න ගයිස් අපි දැන් කිලෝමීටර් 1කමාරක් පයින් ඇවිල්ලා තැනට ඇවිල්ලා ඉන්නේ. බලමු අපි අපිට ගිහින් වෙන්න. ඔන්න මේ මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. මෙතන තියෙනවා 300ක ටිකට් එකක් අරන් ගන්න ඇතුළට යන්න තියෙන්නේ. ටිකට් එක අරන් මම ආයි වීඩියෝ එකට එන්න. ඔන්න ගයිස් අපි ඇතුළට ඇවිල්ලා යනකොටම තියෙනවා ලස්සන උණ බට වලින් හදපු වතුර එන තැන. අපි ටිකට් එකක් අරන් එහෙම ඇවිල්ලා ඉන්නේ තැනට ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. මම පෙන්නන්නම් ඔයාලට මෙච්චර දුර ඇවිල්ලා ඔයාලට පෙන්නන්න යන්නේ මාරම ලස්සන බුද්ධ ප්‍රතිමාවක් මෙහෙ ජපානයේ තියෙන කමකුරාවල තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්න. ජපානයේ තියෙන්නේ මහායාන බුදුදහම තමයි. මෙහෙම තමයි තියෙන්නේ මේ විදිහට. ඈතින් ඉඳලා බලද්දි මම මෙතන දැක්ක ලස්සන නිර්මාණයක් තියෙනවා. බලන්න යන්න එතෙන්ට.
මෙතන එහා පැත්තට පාරක් තියෙනවා. එතනින් අපි ගිහිල්ලා බලමු කොහෙටද යන්නේ කියලා. ලස්සන පාරක් තියෙනවා. මෙතනින් ඇතුළට යන්න පුළුවන් එකේ. මේ වගේ පරණ කුරුණු තියෙනවා. මේ වගේ මොනවද ගහලා තියෙන්නේ දන්නේ නැහැ. මම ගිහිල්ලා එඩිට් කරද්දි මේවා ට්‍රාන්ස්ලේට් කරලා යටින් දාන්න මොනවද තියෙන්නේ කියලා. පුදුම හිතෙනම දෙයක් මම දැක්ක මෙතන. ඔයාලට මම පෙන්නන්නම්. ඔයාලා පුදුම මේ මෙතන ජපානයේ මෙහෙම දෙයක් තියෙනවද කියලා. ඇත්තටම මට නම් මාරම ආඩම්බරයක් ආවා මේ තියෙන දේ දැක්කාම. ඔයාලට පෙන්නන්නම් මොකක්ද කියලා මම. මෙන්න බලාගන්න ඔයාලා අඳුරන ඇති කවුරුත් නොදන්නව නෙමෙයිනේ. මෙන්න අපේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඉන්නේ මෙතන. මෙන්න පිළිරුවක් හදලා තියෙනවා. මම අහලා තියෙන විදිහට මේක අර යුද්ධ කාලේ ඉවර වෙලා සමුළුවක් තිබිලා තියෙනවා. ඒ සමුළුව පස්සේ තමයි මේ මෙහෙම පිළිමයක් මේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මෙහෙම කියලා තියෙනවා අපේ හිටපු ජනාධිපති. වෛරයෙන් වෛරය නොව අමෛත්‍රියෙන් සංසිඳේ කියලා තේමා පාඨයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ හින්දා යාලා ඒක ස්මරණය කරන්න එයාලා ඒක ගහලා තියෙනවා මෙතන. මේක මාරම ආඩම්බරයක් අපිට. ඔන්න යාළුවනේ මම ගත්ත ලස්සන සුවිනිය එකක් බලන්න. ඒක ලස්සන මං ආපු බුදු පිළිමේ තියෙන්නේ. මාරම ලස්සනයි. මෙන්න දිනවා 100ට ඕන දෙයක් තියෙන gift shop එක. එතනින් අපි බුද්ධ ප්‍රතිමාව බලලා දැන් අපි කමකුරා යුගිහවා කියලා තියෙන බීච් එකක්. ඒ බීච් එකට තමයි යන්න හදන්නේ. අපි දැන් බීච් එකට ලඟ වෙලා තියෙන්නේ. මෙන්න දිනවා බීච් එක මාරම ලස්සනයි. බලන්න අපි යමු මේ පැත්තට. මම ඉන්නේ දැන් කමකුරාවල තියෙන ලස්සන බීච් එකක ඉන්නේ. මං කියන එක ඇහෙනවද දන්නේ නැහැ. අතන බීච් එකට බහින්න පුළුවන්. එතනින් බලමු අපි බහලා. බලලා කණ්ඩ තැනක් හොයාගෙන ආවා. මෙතන සයිස් ඒරියා කියලා එකක් තියෙනවා. එතන හොඳයි කෑම අඩුවට තියෙන තැන. ඕන තරම් බීම පුළුවන් බොන්න. අපේ කට්ටිය දැන් බලනවා මෙනු එක. බලමු අපි එතෙන්ට ගිහිල්ලා. අපි බලමු කණ්ඩ ගිහිල්ලා පල්ලහැට මේකේ කෑම මම එකතරයක් කාලා තියෙනවා. ගන්නේ. ඔන්න යාළුවනේ මම ඕඩර් කරපු එක මෙන්න ඕඩර් කරපු එක මෙන්න ආපු එක. මම ඔයාලට පෙන්නන්නම් 100ට ඕන තරම් මස් බීම බොන්න පුළුවන් මෙතන. මට මොවාදයක් මේක තමයි ගන්න. ඔව්. අනේ මෙතන හැඳි. මේ කට්ටිය බලන් ඉන්න.